එන්න එන්න. එළියට එන්න. එලි come. ඔව්. එලි. එළිය යනවා. අයියෝ. ඇතුළට ඉන්නවා නේ. අද අපි යනවා එළියනත් එක්ක රෝලර් කෝස්ටර් එක. ඉන්නේ සතුට වෙන්නේ. ටීවී එකේ දාන්න ආපියද? ටීවී එක දිහා බලන්න. ඕ අරගෙන. මලකට පයින්නනේ. ඕ. හරි සුබදරද? හරනවා. ඇති නේ දැන් ඇති වගේ. දැන් ඇති. ආයි වෙන දවසක. ආයි වෙන දවසක අපි ගත්තා පොඩි දෙයක්. මේක පොඩි නෙවෙයි මේක ලොකු දෙයක්. හරිද මේක මේ එලියානට කියලා ගත්තද මේක ගොඩාම මේ වැදගත් වෙන්නේ මට. හරිද? මට වැදගත් වෙන දෙයක්. අර මොකද කියලා. එල්ලිලායි. ඒක මම මොකද දන්නේ මට ඒක මේ අන්පැක් කරන්න දෙන්න එලියාන. ඔව් ඒකනේ. එල්ලිලායි. එලි. එලි. මොකද කරන්නේ? ඔයාගේ තමයි ඉන්න චුට්ටක්. අපි අදලා දෙන්න. මේ උදේ යන්නේ. තුත්තක් ඉන්න. ආ. මේ එලි. මේක. ඉතින් බාන්න මේ ළමයා මේ ඒක අපේ මේ ලගිනවා ඒක. ඔව් නේ. මේ මෙයාට අරන් දෙන්න ඕනේ හැරෙද මම දැක්කා මේ ප්ලේ පෙන් වලම තියන ළමයිට නගින්න පුළුවන්. මම කියන්නේ ඔයගොල්ලන්ට තේරෙනවද? ඔව් මම දැකලා. ඒක යාට නගින්න සෙලන් කරන්න පුළුවන්. මොකද මෙයා හැමදේම මේ නගින්න බලනවා. මෙයා කොට් එකට නගිනවා. හරිද කකුලේ තියලා. එතකොට යාගේ ෆීඩින් ෂාය එකට නගිනවා කකුලේ තියලා. තාට ගාලින් පුටුවට නගී. මේ ඊට කලින් මං ගෙනාව එළියනවා පොඩක් එක තැනක තියන්න. මොකද හතර වටේ යනවා එළියනවා. දැන් හරිම අමාරුයි. එක තැනක තියලා තියන්න මේ. අපි යන්න කරමු. හරිද? කලබල වෙන්න එපා. මේක ඔයාට තමයි ගෙනාවේ. බලයි. අरे ආගර. ආද. මට මේ ගන්න දෙන්න අයියා. හැබැයි අස්සාවෙන් ගෙදේ වගේ නේ. මේකේ කලර්ස් වල. එයාට ඕනේ ඒක අන්පැක් කරන්න. ඔව්. එයාට ඉරනවා එයා. අන්න. කමන්න වයිලා. දාගෙන ඉන්නේ. ඉතින් මම අර වීඩියෝ වල ගොඩක් තියෙනවනේ වැඩක් කරන්න බෑ. ඉතින් මේ කියලා ඉතින් එතකොට ගොඩක් අය මට මැසේජ් කරලා දාලා තිබ්බා. අක්කි ප්ලේ පෙන් එකක් ගන්න. මේ ඒක සබාව තියලා වාට ලේසියෙන් වැඩ ටිකක් කරගන්න පුළුවන් කියලා. මේ ටික මට තේරුණා ප්ලේ පෙන් එකක් අඳුරගෙන ගන්න ඕනේ කියලා. මොකද නැත්තම් මේ සාමාන්‍යයෙන් අර තනියෙන් නම් ගෙදරක ඉන්නේ මේ කෙනෙක් බබව බලාගන්න හිම කවුරුත් එන්නේ නැත්තම් වගේ නම් අනිවාර්යයෙන්ම ඕන කරන දෙයක් තමයි ප්ලේ පෙන් එක. ඒකේ ඉතුරු කැලේ ටික මෙතන තියෙනවා. ඔව්. ඒක ඉතුරු ටික තියෙන මම මේක මේ අන්පැක් කරන්න දෙන්න මෙයා. අයියෝ කින්නු අපි මේ ඒක හැදලා අපි මේක. අපි මුලින්ම දාන්න ඕනේ මම දැන් මේ යටට දාන්න මේක. නෑ ඕක හදලා ඊට පස්සේ අපි යටට දාමු. බලමු. ඔතනටලා සෙල්ලම් කරගෙන ඉන්න දැන් මෙතනට එන්නවා. හරි. මේ තියෙන ප්ලේ පෙන් එක මේක අපි ගත්තේ නිමිලෝ එකෙන්. අපි ගත්තේ මෙන්න මේ ෂේප් එක. මේකේ තියෙන එක සයිසස් ඒගොල්ලෝ කිව්වා. මේ ගෙදර ඉදි ප්‍රමාණයත් එක්ක. දැන් මෙන්න මෙතනට ඇවිල්ලා මේ. අර බලන්න බෑලි. යාට මම කරන එකම කරන්න ඕනේ. නැත්නම් වගේ. මොකද කියන්නේ? බයින යාට එන්න එපා කියලා. එන්න බයින. නෑ මතන්නේ. මේ ආයෙත් හරි රාව කරන්න. එලි නෝ එලි. හරි යන්න. ෂේප් එක. නෑ නෑ මෙතන ඉන්නවා. ඔය මොකද්ද ඔය? මෙට් එක. ප්ලේ පෙන් එක දාන්න ඕනේ. ඔමිනට දාන්න දෙන්න. මේක මේ යන්න ඒගොල්ලෝ මේ වගේ මේකක් දාලා තියෙනවා.
ලොකුයි නේ. ෂා. අපි හිතුවේ නෑ හැබැයි ඔච්චර ලොකුයි කියලා. ලොකුයි කියලා නේ. අයින්. ඕනේ ඒකේ මේ කලර්ස් එම හොඳයි බබාලට. මේක තමයි ප්ලේ පෙන් එකේ මැට්‍රස් එක. එලි. අර නිරි. අච්චයිද? අල්ලනවා. අම්මෝ ලොකු දෙයක් හරිද? නැත්තම් මේ මොකද සාමාන්‍යයෙන් බබා දැනගත්ත කියලාදී හැමදාම වගේ මොක් කරන්න ඕනේ. දැන් අතට අහුවෙන චූටි දෙයක් හරිද? එයා අල්ලලා කටේ දා ගන්නවා. ඉතින් එතකොට වැක්කියුම් කරනවා නේම කරනවා. මෙතන තියලා තිබ්බම අපිට මේක විතරනේ ක්ලීන් කරන්න තියෙන්නේ. ඒ හින්දා මේ ප්ලේපෙන් එකක් ගත්ත එක මාර වටිනවා කියලා මම දැන් හිතෙනවා. නිෂු ඉන්න. එරි. Yeah, what is this? Come. අන්න අතෙන්ට යන්න එලි. එලි? Okay, ඉතින් මේ තමයි අපේ බබාගේ ප්ලේ පෙන් එක. දැන් අපි මේක සෙටප් කරන්න යන්නේ. මේක ඇත්තටම මම කලින් වගේ ගොඩක් ගත්තේ මගේ පාස්වර්ඩ්. හරිද? මොකද බබාගේ සේෆ්ටි එක ෆස්ට්. හරිද? අපි මේ වගේ කාලෙදි දන ගන්නවා හැමදේම කටේ ගන්නවා ස්විච් අල්ලනවා එමුම කරනවා. ඉතින් ඒ හින්දා බබාව ආරක්ෂිතව එක තැනක තියාගන්න පුළුවන් එකක් තමයි මේ ප්ලේ පෙන් එක. අනිවාර්යෙන්ම ඔයා ගෙදර ඒ කියන්නේ ඔයාගේ අම්මලා තාත්තලා ඔයා නැත්නම් ඔයා හස්බන්ඩ් ඔයා විතරක් නම් ඔයා විතරක් නම් ගෙදර ඉන්නේ ඒ වගේ වෙලාවට ඔයාට මේක මාර පාසුයි ඔයාලා ගෙදර වැඩක් කරගන්න එහෙම නැත්නම් බිස්නස් එකක් කරගන්න බබාව මේක තියලා මොකද එතකොට මෙයාලට තප්පරයක් ඇති හරිද තප්පරයක් ඇති මේ එහේ මේක කරගන්න දැන් මේක මට තනියෙන් සෙටප් කරන්න අමාරු වෙයි යටට දාන බොහොත් හරිද මේ වගේ මේ මේ කළු පාට කෑල්ල ගහලා තියෙන එක තමයි යට. කියන්නේ කොට ගාලා ඒක ඉස්සෙන්නේ කියලා මේව උඩට ගහන ඒවා. බබා can you give this one? You hold this one. Thank you. දෙක තුන හතරයි. හත්යි. බලක් මෙහෙම කියලා. හරි. එතෙන්ට සෙට් අනික කොහොමද යන්නේ? බයි. හරිද? ඔව් එච්චරයි. හරි ලේසි පොඩකින් වැඩ කරලා ඕන කෙනෙක්ට මේක හරිම ලේසියෙන් මේ සෙට් කරගන්න පුළුවන්. මේකේ අමාරු දේවල් නැහැ. එලි can you move side please? එලි එන්න මේට. එලි එන්න මේට. අනේ she's එලි. mama. she's helping mama. Thank you එලි. හරි බලන් ඉඳී හොඳ ළමයි. එලි බලන්. අපිට වොෂ් කරන්න පුළුවන් මේ කවර. මම ඒක දැනන් හිටියේ නෑ අනිත් තැන්වල ඒ වගේ තිබ්බේ නෑ. මේක මේ කවර් එක මේ ගලවලා අපිට වොෂ් කරන්න පුළුවන් මම හිතන්නේ. Thank you. එලි උදව් කරනවා. Thank you එලි. දැක්ක දැන් ඒක හෝල් කරන්න මම හෝල් කරන්න කියලා. මම මේක අපිට තනියෙන් කරන්න පුළුවන්. මේ ඒක වැඩිම කතාවක්. එතන පොඩි හතරකට දෙනවා මේ. දැන් අපිට ටීවීත් බලනවා එලි. එලි. මේක හයියෙන් පද කරන්න ඕනේ. ඔව් නේ. ඔව් ඒක හයියෙන් තද කරන්න ඕනේ ලේසි. මේ අර මනිතිලා කිව්වා. ඉවනිසිලා. මේ පොඩි ඒවා මොකද්ද? කල් පොඩි ඒවා. අර අතන පොඩි ඒවා තියෙන්නේ. කො? ආ නෑ ඒ ගේට් එක. ඒ තියෙන ගේට් එක. අපිට පෙන්නන්න එක සෙට් කරන විදිය. මේව දාලා මෙන්න මේව සෙට් කරනවා. හරි. ඔව් ඒක පොඩ්ඩක් තද කරන්න ඕනේ. නිකම්ම යනවනේ. ඒක හයියෙන් ටිකක් තද කරන්න පුෂ් එකක් දෙන්න. අපි ඉතින් අර මේ මම මෙච්චර හයියෙන් තද කරේ. ටුක් ගාලා ලොක් වෙනවා ඒක. ඒක ටුක් ගාලා ලොක් වෙනවානේ. ඔය විදිහට. ඉවරයි. ඉතින් හරි ලේසි. මේ විදිහට තමයි එලියානගේ ප්ලේ පෙන් එක. ටක්. ඉවරයි. අන්තිමේ කො අනිත් එක? එලි කො අනිත් එක? පොඩ හැංගුවේ. ඒ අනිත් එක කියන්නේ මේක. ඔව්. දොර. ඔය තියෙන ගේට් එක. ගේට් එක. ඒ තියෙන දොර. ඕකෙන් කොහොමද ගේට් එක උඩට පල්ලෙහාට දාන්නේ? නෑ නේ ස්ලයිඩ් කරන් ඔය මේ අපි කොහොලද? නෑ. ලොක් එකක් තියෙනවද? මේක මෙහෙම හරි. ඒ තියෙන්නේ නෑ ඒක එළිය පැත්තට. මෙන්න මේ. එන්න එළියට එන්න. එලි කම්. ඔව්. එලි. එළියන.
ඇතුළට ලයින හොඳ ඒක ඇතුළට ඒකේ එයා ඇතුළෙන් ඉන්න එක තමයි මගේ එකම මේ මොකද ඒකට කියන්නේ එකම පැතුම. ඔයා ඔක ඇතුළට වෙලා ඉන්නෝනේ චූතියෝ. ඔන්නෝ මේකෙන් ඉස්සෙල්ලා බලනවා ටීවී. අනේ එලි. අන්තිම කැල්ල ඔමින අන්තිම ඔමින. අයිකේ අන්තිම කැල්ල සෙට් කරන්න යන්නේ. එන්න අලි අන්තිම කැල්ල. අලිට එන්න. අන්තිම කැල්ල. අලි. හරි. ඔව් ආවා කරලා. එළියන හෙල්ප් කරා. අත ගන්න. හරි. හරි නේද? මේ ඔමින මේ මෙට් එක මේ එහෙට මෙහෙට යනකොට ඔය නූල් වලින් බඳින්න ඕනේ. එලි අම්මි තෙන්නද? ඉතින් බබා ගිහෝ එක. Your house. Tap tap tap. දොර වහනවා. Tap tap tap. Can I? Is this Eliana's house? Huh? Is this Eliana's house? Can I come? Can I come inside? Can you please move aside? I want to come to you. I want to come inside. Let me come. Ammo. එන්න දෙන්නෙත් නෑ. එයා ගෙදරට. එලි! Now we can play. Eliana, we can play. Channel හතරක් මේ 8 එකක් තියෙනවා. මේක තව තිබ්බා. හරිද? ඒ කියන්නේ තැන් තැන්වල මම බැලුවා. sizes ගොඩක් තිබ්බා. මේ මට පොඩි වගේ කියලා හිතුණා. ඊට පස්සේ තමයි මිමිලෝ එකෙන් මම යාළුවගේ මිමිලෝද? මිමිලෝ. හරි මිමිලෝ. ඔය දෙකෙන් එකක් නම. එයාලගේ මම මැසේජ් එකක් දැම්මම එයාලා මට ෆොටෝස් ටිකක් එවුවා විස්තරාත්මකව පැහැදිලි කරලා ඉතින් ලස්සනට ඒ හින්දා මම එයාලගෙන් ගත්තා. මට මේ size එක තමයි කොහොමද ඇති. මීට වඩා ලබ ලොකුව තියෙනවා 8 පැනල් අරවා මේ size එක 4 මේ කැලි 4 මේකේ high තියෙනවා 8 තියෙනවා 2 තියෙනවා හවමම මේ ගොඩක් පොඩි බබා ඉන්නේ නැහනේ බබාගේ toys එහෙම තියලා අපි සෙල්ලම් කරමු මේකේ ඉන්න යන්න ඕනලු යන්න යන්න ඇතුළට යන්න එනවා කම් මේක මාරු හැබැයි හොඳයි යන්න ඇතුළේ මෙතනින් යන්න මෙතනින් එන්න Go this way. And come here. Come over here. Go inside. Go inside. Yeah. ඇතුළට. එන්න ඔන්න අතරින් එන්න. එන්න එලි එන්න කෝ. යන්න ඇතුළට යන්න ඕනේ කියලා දෙන්න. ඒක එන්න. එන්න. ඔන්න ඇතුළට එනවා. ඕම එල්ලිලා එන්න බෑ. තාතන්නගේ. හරි I will close that. දොර වහන්න ඕනේ. Now this is your Baba song. දැන් තියෙන සතු ගන්න. යේලි. බෝටමෙන්ට් එක අම්මේ. එලි. යන්න එලි. එතනට. ඊළඟට අපි ආගේ ටෙලිලා ටික තියමු. කලින් මේක තමයි යන්නේ සෙල්ලම් බලු. මේක. ටෙලියානගේ කොයිනා හරිද පනින්නවා බලහින් ඉන්න බබා යුනිකෝන් ඉන්නවා හරිද රැබිට් ඊළඟට මේ අනිත් පනි හරිද මෙතන එළියානගේ පොත් ටික ඒ ටික දාලාම මේ ටිකද එයා ජිල මාන්සි ඒ ටික යන්න එලි යන්න මේක වටිනවා මොකද නැත්තම් දවස් 30ම මගේ වැඩේ එහෙට යනවා මෙහෙට යනවා මෙයාට ගහට යනවා මෙයාට යනවා අයි ගෙදර හැම තැනම යනවා හරිද මේ ඔක්කොම බහලා දෙන්නේ පරිපැල නගිනවා කාමර වලට යනවා කුස්සියට එනවා එක තැනක තියාගන්න අමාරුයි ආව ඉන්න බබාගේ බොක්ස් ටික බබාට කියවන්න මේක තව එකක තියෙනවා මේ ප්ලේ පෙන් එකක ගන්න අර බෝල් ටික දාන්න choice ඔය හරිද ඉතින් හිමීට ගන්නවා දැන් ඉතින් අපි මේ ටික එළියනගේ තියෙන ටික අපි එලි එලියන දැන් චෝන වෙලාවට ඔක් කියවන්න එලියනේ පුස්තකාලේ ඒකට බබාට සෙල්ලම් කරන්න ඉතින් අවද දැමම
මේ ගත්ත මේ මම හේදුවගෙනල්ල මුලින්ම මොකද එළිය යන සාමාන්‍ය හැම එකම කටේ දානගෙන එයි ඔන්න පොඩේ 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 එළිය ඔන්න හරිද එලි එලි clap 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 ඉතින් thank you so much මිමිලෝ මේක හොඳ quality එකකට තියෙනවා හරිද ඉතින් මගේ වැඩ පහසුයි දැන් බබා මේකට කියලා මොකද මට දැන් කුස්සියකට උනක් ගිහලා වැඩ කරන්න පුළුවන් මොකද මේක ඇතුලේ තියෙන බබාට ඔක්කොම safety item මෙතනින් එළියට යන්න බෑ මේ ඒ හින්දා පොඩ්ඩක් අර බබාව පේන්නේ නැතුව විනාඩියක් හරි ඉන්න පුළුවන් තත්ත්වයක දැන් තියෙනවා මොකද ඉස්සර නැත්තම් මේ තප්පරයක්වත් අයින් කරන්න බෑ මොනවා හරි කරනවා හරිද ස්විච් එකක් හරි අදින්න යනවා එන්න මේක එයා ඉන්න තාසයි මේක ඇතුලේ මොකද මේ කලර්ස් වලට බබාලා මේ ටෙඩිලත් එක්ක කතා කරනවා නැත්තම් මේ විදි යඬනවා නැත්තම් ඔව් අඬනවානේ ඒක නැත්තම් මේ අර බබාව එළියට ගන්න කරන්න අමාරුයි අපිට නැමෙන්න කරන්න ඕනේ ඩෝ එකක් තියෙනවා මේ විදිහට ඒක තනියම ඒ බලමු ඔයා කතා කරන්න ඩෝ එකෙන් එනවද කියලා බලන්න එලි 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 come එලියට එන්න කියලා එද කියලා එලි come එන්නේ එලියානා come මොකද ගොඩක් අය දාලා තිබ්බ මේ ප්ලේ පෙන් එක තිබ්බට ඉන්නේ නෑ අනේ ඕකේ ළමයි ආස නැහැ කියලා. මේ බලන්නකෝ මෙයා. හොඳට ඉන්නවා. ආයි කතා කරන්න එකපාර. එලි come. come. හරි ඒක ඇතුළට වෙලා ඉන්න. මම අර කියපු ටොයිස් ගන්න දඩුවත් මතක් කරන්න. මම මේක ගත්ත තැන තාලට මෙන්ෂන් කරන්න. මේ අර මම කිව්වා බබාට මෙහෙම නගින්න කරන්න. එහෙම තියෙන ටොයිස් එක මෙහෙම තියනවා නම් ඒ තැනකුත් මෙන්ෂන් කරගෙන යන්න. මේ ඉතින් ගොඩක් ස්තුතියි මම අප මෙතෙන්ට මෙන්ෂන් කරාට සහ මේ කොහෙන්ද මෙන්ෂන් කරේ මොකද්ද මේක මිමෝද මොකද්ද මිමිලෝ මිමිලෝ මම පේජ් එකේ උඩ මෙන්ෂන් කරන්න ඔයගලන්ට තෝරනවා කියලා ඉතින් thank you so much එනවල් නැත්නම් කොවලු දොර ආය වහ ගන්නවා වහගන්න යන්නේ අපි ඒ කියලා අපි කියලා okay bye හරි bye 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 bye